අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා දේශපාලන මත සිදු වූ බව කියන දැවැන්ත කප්පම් ගැනීමක තොරතුරු හෙළිදරව් කර ඇත. අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා දේශපාලන බලපෑම් මත සිදු වූ බව කියන දැවැන්ත මූල්‍ය කප්පම් ගැනීමක තොරතුරු පිළිබඳ හෙළිදරව් කර තිබේ. ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයෙකු වන විරංජිත් තාබුගල මහතා තමන්ගේ රුපියල් කෝටි 30ක කප්පම් මුදලක් ඉල්ලා සිදු කළ බලපෑම් හා ඉන් කොටසක් ලබාගත් ආකාරය අධිකරණය හමුවේ මෙන්ම මාධ්‍ය ඉදිරියේද අනාවරණය කර ඇත. තාඹුගල මහතා පවසා ඇති පරිදි ඔහුට එරෙහිව නීති විරෝධී වත්කම් උපයා ගැනීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි. මෙම පරීක්ෂණය අතරතුර හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත්‍රයෙකු වන නීතිඥ රකිත රාජපක්ෂ හා පාලිතරංගේ බණ්ඩාරගේ බෑණනුවන් වන නීතිඥ එරංග වැලියන්ගේ යන අය තමන් හමුවීමට පැමිණි බව ඔහු සඳහන් කර තිබේ. එම නීතිඥවරුන් දෙදෙනා තමන් වෙත පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය දිගින් දිගටම සිදු වූ ලලිත් කොතලාවලට මෙන් තමන්ගේ මුළු දේපලම අහිමි වී යා හැකි බවට බිය වෙද්දු බව තාඹුගල මහතා ප්‍රකාශ කර ඇත. ඉන් බේරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට ලබා දීමට රුපියල් කෝටි 30ක මුදලක් අවශ්‍ය බව ඔවුන් දන්වා ඇත. එම අවස්ථාවේ වක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ හා නීති විරෝධී වත්කම් කොට්ටාශය ප්‍රධානී ලක්ෂරි ගීතාල් යන නිලධාරීන්ගේ නම් දමයට ඇඳී තිබූ බව අනාවරණය වී ඇත. එතරම් විශාල මුදලක් එකවර ලබා දීමට තමන්ට නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා මෙම කප්පම් මුදල මුලින් කෝටි 12කටද පසුව කෝටි 5කටද අඩු කරගෙන ඇත. ඉන් අනතුරුව රුපියල් කෝටි 2ක මුදලක් අධිකාරම් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් වෙනුවෙන් ලබාගත් බවත් ඒ සඳහා අවශ්‍ය සියලුම හඬපට හා වීඩියෝ සාක්ෂි තමන් සන්තකයේ පවතින බවත් තාඹුගල මහතා ප්‍රකාශ කර තිබේ. තවද එකල තමන් මූල්‍ය වංචාවක් හෝ චෝදනාවක් මත හදිසියෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමට සැබෑ හේතුව රුපියල් මිලියන 70ක වංචාවක් නොව මෙම කෝටි 30 කප්පම් සිද්ධියේ සාක්ෂි සමන් සන්තකයේ තිබීම හා එය සමාජයට හෙළි කර යන බිය නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් කලබලයෙන් සිදු කළ පරිගැනීමක් බව ඔහු පවසා ඇත. තවද තාඹුගල මහතා පවසා ඇත්තේ තමන්ගෙන් කප්පම් ඉල්ලූ නීතිඥවරුන් දෙදෙනා වන රකිත රාජපක්ෂ හා එරංග වැලියන්ගේ යන අය තමන් සමග දුරකථන හා ඍජුව සිදු කළ සියලු සාකච්ඡා ඉතා පැහැදිලිව පටිගත කර ඇති බවයි. එම හඬපටවල් CID ලොක්කන්ට මේ ගාන දෙන්න ඕනේ මේක නොදුන්නත් කුදලගෙන යයි අමාත්‍යංශයෙන් බලපෑම් කරන්න පුළුවන් ප්‍රකාශ ඍජුවම අන්තර්ගත වන බවත් එම හඬපට මකා දැමීම සඳහා ඔවුන් පසුව තමන්ට දැඩි බලපෑම් එල්ල කළ බවත් ඔහු පවසා ඇත. තමන් එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමට පෙර මෙම සාක්ෂි සියල්ලම මහේස්ත්‍රාත් අධිකරණයට හා ආරක්ෂිත ස්ථාන වෙත ලබා දීමට කටයුතු කළ බව ඔහු තහවුරු කර තිබේ. තවද හිටපු ජනාධිපතිවරුන් හා ප්‍රබල අමාත්‍යවරුන් සමග සමීපව කටයුතු කළේ දේශපාලන රැකවරණ ලබා ගැනීමට යන්න පිළිබඳ විමසීමේදී තාඹුගල මහතා ප්‍රකාශ කොට ඇත්තේ තමන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට ව්‍යාපාරික වාසිතකා කඩේ නොගිය බවයි. දේශපාලඥයන් තමන් පසුව පැමිණියේ අවුරා ලංකා සතු ජනපදනමා මූල්‍ය ශක්තිය දැක ඔවුන්ගේ දේශපාලන උවමනාවන් සඳහා මිස තමන්ට ඔවුන්ගෙන් කිසිදු පෞද්ගලික වාසියක් ලැබී නොමැති බවද ඔහු තරයේ ප්‍රකාශ කර තිබේ.